ආයුබෝවන් life is nice with වාසනා සමගින් එකතු වෙච්ච ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අදත් අඟහරුවාදා උන මං එනකම් බලාගෙන හිටපු ඔයාලා හැමෝටම සුබ දවසක්. පහුගිය වීඩියෝ කීපයකින්ම මම අමතර ආදායමක් ලබා ගන්න මල් වවන හැටි ගැන ඔයාලට මම පෙන්නුවා. ලොකු විස්තර කිව්වේ නැති වුණාට ඒ ගැන පොඩි අදහස් ටිකක් ගන්න පොඩි වීඩියෝ ටිකක් මම ඉදිරිපත් කරා. ඉතින් අද හැමෝම මල් වවන්න කැමති නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම අද ගෙනාවා මල් වවන්න අකමැති අයට, ඒ වගේම එක දෙයක් කරන්න අකමැති කෙනෙකුට ඒ නිසා දුක් වෙන්න එපා, තවත් ඒ වගේ අවස්ථා තියෙනවා කියලා පෙන්වන්න මම කරන වෙනත් දෙයක් ගැන රහසකුත් අරගෙන තමයි ආවේ. ඉතින් මං අද ආවේ මම කරන රෙදි මහන පුංචි ව්‍යාපාරයක් කිව්වට මම මගේ ගෙදරට ඇවිල්ලා මම තාම මේක ගමේ අයට විතරයි කරන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ හරහා ඔයාලටත් මට පුළුවන් නම් ඒ වෙනුවෙන් උදව් වෙන්න. ඒ කියන්නේ මම මහන දෙයක් ඔයාලටත් අවශ්‍ය දෙයක් නම් ඔයාලට ඒක කරගන්න බැරි නම් මම ඔයාලටත් උදව්වක් හැටියට මටත් උදව්වක් හැටියට ඒ දේ කරලා දෙන්න මට පුළුවන් නම් ඒ පණිවිඩයත් අරගෙන තමයි ඔන්න මම ආවේ. ඉතින් මං අද අරගෙන ආවේ මම මහපු කොට්ට උර ඕඩරයක් ගැන ඔයාලට විස්තර කියන්න. ඉතින් මේ තියෙන්නේ මේ ඔයාලට පේන්නේ මම මේ මහපු කොට්ට උර. අපි දන්නවා අපි කඩේකට ගිහිල්ලා කොට්ටුර ගන්න ගියහම අපි හොයන කොට්ටුර අපිට කඩේ ගන්න තියනවද? ඒකට උත්තරේ මම නම් මගේ අත්දැකීම හැටියට නම් මම හොයන කොට්ටුර මට කඩේ නැහැ. මොකද එක්ක මම හොයන ෆැබ්‍රික් මැටීරියල් එක නැහැ. එහෙම නැතිනම් මම හොයන සයිස් එකෙන් කොට්ටුර කඩේ නැහැ. මේක අපි හැමෝම අත්විඳින ගැටලුවක්. ඉතින් ඒ විදිහට තමයි මට මේ කොට්ටුර ඕඩරේ මහන්න ලැබුණෙත්. මගෙන් නිතරම රෙදි මහන කස්ටමර් කෙනෙක්, නංගි කෙනෙක්. එයා අපි හැමෝම කරන දෙයක් අවුරුද්දට අපි සාමාන්‍යයෙන් අලුත් වෙනවනේ. අපි අලුත් වෙනවා, අපේ ගෙදර අලුත් කරනවා, අපේ වත්තපිටිය අලුත් කරනවා. එතෙන්දී මෙන්න මේ බෙඩ් ෂීට්, කොට්ටුර, දොර රෙදි, ජනෙල් රෙදි, මේස රෙදි මේවට හිමි වෙන්නේ විශේෂ තැනක්. ඉතින් එයත් මේ විදිහට කොට්ටුර මාරු කරන්න කියලා කඩේට ගිහින් බලද්දී එයාගේ ගෙදර තියෙන කොට්ටවල සයිස් එකට කඩේ කොට්ටුර නැහැ. ඒ නිසා තමයි මට මේ කොට්ටුර ටික මහලා දෙන්න කියලා කිව්වේ. ඒ අනුව තමයි මේ කොට්ටුර ටික මැහෙන්නේ. ඉතින් මම එයාට අවශ්‍ය මිම්මට මේ කොට්ටුරේ දිග විදිහට අඟල් 24ක් අරගෙන තියෙනවා. පළල විදිහට අඟල් 17ක් අරගෙන තියෙනවා. ඒ විදිහට අරගෙන මෙන්න මේ ලස්සන මල් රෙද්දෙන් එයාගේ කැමැත්ත අනුව මේ පාට තෝරගත්තේ ඒ විදිහට මේ මල් රෙද්දෙන් කොට්ටුර මැහුවේ. ඉතින් මේ කොට්ටුරේ මහද්දී විවරය කොට්ටුරේට කොට්ටේ ඇතුල් කරන්න තියෙන විවරය තියෙන්නේ ඉහළ කෙළවරේ. මැද නෙමෙයි ඉහළ කෙළවරේ. ඒ විවරයත් එක්කම මේක අපි ඇතුළට කොටසක් යන විදිහට තමයි කොට්ටුරේ මහලා තියෙන්නේ. ඉතින් මේ විදිහට කොට්ටුරේ මහලා කොට්ටේ ඇතුල් කරාම කොයි වෙලාවකවත් ඇතුලේ තියෙන කොට්ටේ අපිට පිටතට පේන්නේ නැහැ. ඒක තමයි මේ කොට්ටුරේ විශේෂත්වය. ඉතින් මේ තියෙන මේ විදිහට මම දාගෙන තියෙන කොට්ට මේ බලන්නකො මේ විදිහට මේ මෙතන මේ කොටස නිසා මේ කොට්ටේ සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. මේ පේන්නේ නැහැ. ඉතින් මම ඒ විදිහට මේ කොට්ටුර ටික මහලා තියෙනවා. අපි බලමු මේ කොට්ටෙට මේ කොට්ටුරේ දාගන්න හැටි.
අපි කැමති නැහැ කොට්ට උරේ කොට්ටෙට වැඩිය ලොකු වෙනවට. එතකොට දෙපැත්තෙන් එල්ල වැටෙනවා. කොට්ටේ ගානටම කොට්ට උරේ තියෙනවා නම් තමයි කොට්ට උරේට කොට්ටේ දැම්මට පස්සේ ලස්සන. ඉතින් මේ බලන්නකෝ මේ විදිහට කොට්ටේ ඇතුල් කළා මේ ඇතුළට නමාපු කොටස උඩට අරගෙන කොට්ටේ එතනින් ඇතුළට ඇතුල් කළා මෙහෙම කට ළඟින් සකසන්න විතරයි තියෙන්නේ අති. හරිම පහසුයි. දාන්නත් හරිම පහසුයි. ඉතින් මේ දැන් මේ විදිහට තමයි ඒ විදිහට කොට්ටෙට කොට්ට උරේ දැම්මට පස්සේ මෙන්න මේ විදිහේ ලස්සන නිමාවක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලත් කැමති නම් ඔයාලටත් පුළුවන් මම මේක මහන විදිහ නම් පෙන්වන්න යන්නේ නැහැ. මොකද මහන්න දැනගන්න ඕන තරම් වීඩියෝ අපේ සෝෂල් මීඩියා වලට ගියහම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට කැමති අය පුළුවන් අයට මේ විදිහට කොට්ට උර මහගෙන අලුත් ළඟ එන සිංහල අලුත් අවුරුද්දට ගෙදර හැඩ කරගන්න. ඒ වගේම එහෙම අපහසු කෙනෙක් ඉන්නව නම් කොට්ට උර අවශ්‍ය මහ ගන්න අපහසු කෙනෙක් ඉන්නව නම් ඔයාලටත් පුළුවන් මේ විදිහට කොට්ට උර තමන්ගේ ගෙදර තියෙන කොට්ට වලට සරිලන විදිහට කොට්ට උර මහ ගන්න කැමැති ප්‍රමාණයක් කොට්ට උර ඕනෙම තැනකට ලංකාවේ ඕනෙම තැනකට ගෙන්නව ගන්න මං හරහා ඔයාලටත් පුළුවන්. ඉතින් මං ටෙලිෆෝන් නම්බර් එක දානවා දුරකථන අංකය මගේ දාන්නම්. ඉතින් ඒකට කෝල් එකක් දීලා හරි WhatsApp පණිවිඩයක් දාලා හරි ඔයාලටත් පුළුවන් මේ විදිහට කොට්ට උර ඔයාලා කැමති ලස්සන මැටීරියල් එකකින් ඉතින් මං විශේෂයෙන්ම කියන්න ඕනේ ෆැබ්‍රික් මැටීරියල් එක අනුව කොට්ට උරේ දිග පළල අනුව කොට්ට උරේ ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මේ දිග පළල අනුව ෆැබ්‍රික් මැටීරියල් එක අනුව මිල වෙනස් වෙනවා කියන එක. ඉතින් ඒ අනුව පොඩි මුදලක් එහෙම වෙන්න පුළුවන්. ඔයාලා කැමති විදිහට ඒක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් කැමති නම් ළඟ ඉන සිංහල අලුත් අවුරුද්දට ඉක්මනින් මේ විදිහට කොට්ට උර ටිකක් මහ ගන්න දුරකථන ඇමතුමක් දෙන්න. එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඉතින් ඉදිරියේදී මම මහන කාන්තා ඇඳුම් මේ විදිහට දිගටම ඔයාලටත් ඒ ගැන අදහසක් ගන්න. මම වගේ ගෙදරට වෙලා කාලය ගත කරන ගෘහණියන්ට ඒ ගැන අදහසක් ගන්න මම ඒ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න. ඔයාලා වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න තව කෙනෙකුට බලන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් යෝජනා තියෙනවා නම් කමෙන්ට් කරන්න. මට ඒව වැදගත්. මොකද මම අලුතෙන් තමයි මේ දේ කරන්න පටන් ගන්නෙ. මේ දේ කියන්නේ මම YouTube නාලිකාවක් කරන්න අරගෙන ඔයාලත් එක්ක මේ දේවල් බෙදා ගන්න වැඩි කාලයක් නැහැ. ඉතින් මට ඔයාලගේ අදහස් යෝජනා වැදගත් වෙනවා. ඉතින් මම ඔයාලට ආදරෙන් ඉල්ලා සිටිනවා ඒ දේවලුත් කමෙන්ට් කරන් යන ගමන්ම මතක ඇතුව subscribe කරන්න කියලා. ඉතින් ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. බුදු සරණයි. පරිස්සමට ඉන්න.